දෙදස් 25 මැයි මාසයේ 18 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් මාසයේ 5 වෙනිදා දක්වා රාහු කේතු ග්‍රහයන් දෙදෙනා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ සහ සිංහ රාශියේ. මේ වීඩියෝ එකෙන් බලමු මිථුන රාශියෙන් උපන් ඔයාට කොහොමද මේ රාහු කේතු තැන්පත් වීම බලපාන්නේ කියලා. රාහු ග්‍රහයා මිථුන රාශියෙන් උපන් ඔබගේ 9 වෙනි භාවයට මේ කාලය තුල ගමන් කරනවා. මෙම ගෝචරය ඔබට සැලකිය යුතු දුර ගමන් ඇති කිරීමට හේතු වෙන්න පුළුවන්. මෙම කාල සීමාව තුළ ඔබ වන්දනා ස්ථාන ඇතුළු විවිධ ස්ථාන වෙත යෑමෙන් සිදු වෙනවා. රාහු ඔබව තරමක් අත්නෝමතික තීරණ ගන්නෙක් බවට පත් කරනවා වගේම තමයි ආගමික විශ්වාසයන් සහ සම්මතයන් නොසලකා හරිමින් ඔබේම අනන්‍යතාවය ගොඩනගා ගැනීමට ඔබට මේ කාලේ අවශ්‍යතාවයක් ඇති කරනවා. මේ කාලයේ ඔබට සෞඛ්‍ය ගැටලු කිහිපයක්ම මතුවිය හැකි අතරම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. සමහර අවස්ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීම කිරීමට Tamanට සිදු වෙන්න ඉඩක් තියෙනවා මේ කාලේ. තමා සතු සහ තමාට ලැබෙන සම්පත් නිවැරදිව භාවිතා කිරීම සහ සකසුරුවමක් සහිතව දේවල් වියදම් කිරීම පුරුදු කිරීම කෙරෙහි ඔබ මේ කාලයේ වැඩියෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. එහෙම නැත්නම් ඔබට අනාගතයේදී ගැටලු ඇති කළ හැකි මූල්‍යමය පාඩුවලට මුහුණ දීමට සිදු වෙනවා. රාහුගේ ගමනේ ප්‍රතිඵලයක් විදියට ඔබට රැකියා ස්ථානයේ යම් යම් උස් පහත් වීම් ඇති වෙන්න ඉඩක් තියෙනවා. මේ කාලය තුල ඔබව අකමැති ස්ථානයකට මාරු කරන්න ඉඩක් තියෙනවා. මේ වගේ අවස්ථා ආවොත් ඉවසීමෙන් Taman ඒ ගමන්වලදී ඉදිරියට යන්න ඕන කියලා රාහු ග්‍රහයා කුම්භ රාශියේ හැසිරෙන මේ කාලයේ Taman වඩාත් හිතට අරගෙන කටයුතු සැලසුම් කිරීම කරන්න ඕන.